ආයිබෝවන් අප මේ මොහොත වන විට රැඳී සිටින්නේ පස්තුන් කෝරළේ රන් සලකුණ යන විරුදාවලියලත් මතුගම CWW කන්නංගර මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේයි. ඒ සඳහා ප්‍රධාන ආරාධිත වශයෙන් මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් වික්‍රමාරච්චි මැතිතුමන් සහ විශේෂ ආරාධිත වශයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රියන්ත උඩගෙදර මහතාගේ සහභාගීත්වයෙන් මෙවර තෙවන වරටත් සඳකඩ පහන සිතුවම් දැක්ම මෙසේ දිගහැරණු ඇති. අපත් සමග මේ මොහොතේ රැඳී ඉන්නවා මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්. අපි දැනගමු එතුමන්ගෙන් අද දවස ගැන එතුමන්ට මොකක්ද හිතෙන්නේ, මේ කන්නංගරේ දක්ෂයින්ගේ දස්කම් දක්වන මේ සිතුවම් දැක්ම පිළිබඳ එතුමන්ගේ හැඟීම මොන වගේද කියලා. ඇත්තටම පුතේ හරිම සතුටු වෙනවා. මොකද සෞන්දර්ය කියලා කියන්නේම මිනිසෙක් හැටියට ඉපදෙන කෙනෙක් මිනිසෙක් කරන විෂයක්. මොකද අපිට ඕන කරන්නේ මිනිසා හැටියට දකින, මිනිසාට ගරු කරන යහපත් පුරවැසියෙක්. ඉතින් එතෙන්දී සෞන්දර්ය කියලා කියන්නේ මිනිසාගේ ඉවසීම, අන් අයට ගරු කිරීම වගේ බොහෝ ගුණාංග ලබා දෙන විෂයක්. ඉතින් ඒක තුල අද දවසේ සඳකඩ බහන්න මේ ප්‍රදර්ශනය තුලින් ඇත්තටම අපිට හිතා ගන්න බැරි තරම් දක්ෂතා දරුවන්ගේ. මොකද මේ වර්ණ සංකලන හැඩතල එවුන්ගේ අදහස් දැක්කහම පුදුමාකාර සතුටක් හිතෙනවා. මේ තරම් දක්ෂයෝ අපි අතර ඉන්නවාද කියන හැඟීම ඇති වෙන. ඇත්තට මේක ලොකු කාර්යභාරයක් මේ වගේ දෙයක් සංවිධානය කිරීම. ඒ නිසා අපි සතුටු වෙනවා විදුහල්පතිතුමී, අපේ චිත්‍ර විෂය භාර කමල් ගුරුතුමා ඇතුළේ සියලු කණ්ඩායම කන්නංගරේට දරුවන් යහපත් වනසේක කරන්න මේ වගේ සෞන්දර්යාත්මක ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම පිළිබඳව අපේ කලාපයේ සතුට, ප්‍රශංසාව, ගෞරවය පොද කරනවා සියලු දෙනාටම. කලාවන් අතර තවත් එක් සුවිශේෂී කලාවක් තමා චිත්‍ර කලාව කියන්නේ. ඉතින් රසකාමී, කලාකාමී හදවත් සොයා යන ඔබතුමන්ට කන්නංගර සිත්තරුවන්ගේ මේ කලා ලෝකයට පිවිසුනාම ලැබුණු ඒ අත්දැකීම, හැඟීම කෙසේද? මම ආසයි දැනගන්න. ප්‍රථමයෙන්ම ඒ ආචාර්ය මණ්ඩලය ඇතුළු මේ සහභාගී වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබ පතන්න ඕනේ මේ වගේ ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හැමදේම AI වලට, ඩිජිටල් මාධ්‍යයට අපි පැර කරලා ඉන්න කාලෙක මේ නිර්මාණශීලීත්වය, ක්‍රියේටිවිටි මේ දේවල් එළියට ගෙනෙන්න කරන මේ වෑයම ඉතාමත්ම අගය කරන්න ඕනේ. අනිත් කාරණය තමයි මේ චිත්‍ර කලාව කියන්නේ අනාගතේ අපි පාසල් මට්ටමට ආපුවම අනාගතේ චිත්‍ර ශිල්පියෙක් ගොඩනැගීමට කරන වෑයමක් විතරක්ම නොවේ. මේන් යම්කිසි කණ්ඩායමක් චිත්‍ර ශිල්පීන් බවට පත් වේ. නමුත් මේ රසවින්දනය, යහපත් පුද්ගලයෙක් නිර්මාණය කිරීමට මේ හරහා ගොඩනැගෙන ශික්ෂණය, ඊළඟට තමන්ගේ සහෝදරයාගේ සහෝදරියගේ නිර්මාණය අගය කිරීමට මේ සිසු සිසුයන්ට ලැබෙන අවස්ථාව මම හිතන්නේ මෙන්න මේවා තමයි ඉතාමත්ම වැදගත් කාරණා. මම දැන් දැකපු නිර්මාණ අතරේ ඉතාමත්ම අලංකාර නිර්මාණ තිබුණා. මම විඩින් විඩේ නැවතින ළඟට ගිහිල්ලත් බලපු නිර්මාණ තිබුණා. ඉතින් අපිට මම හිතන්නේ අනාගතේ දක්ෂ නිර්මාණකරු, දක්ෂ රසවින්දනයට දක්ෂ අය, ඒ හොඳ ගුරුවරු
මං හිතන්නේ දකින්න හම්බෙයි. මං නැවතත් සුබ පතනවා ඔබ සැමසෙනාට. බොහොම ස්තුතියි. අප සමග මේ මොහොතේ රැඳී සිටිනවා CWW කන්නංගර මධ්‍ය විද්‍යාලය ගරු විදුහල්පතිතුමිය. ඉතින් ගරු විදුහල්පතිතුමියනි මම ආසයි දැනගන්න අද කන්නංගර සිත්තරුවන්ගේ කලා ලෝකයට පිවිසලා ඒ කලාකාමී රසකාමී සිත්තරුවන්ගේ ඒ නිර්මාණ නරඹමින් ඔබ ලබපු තෘප්තිය කෙසේද? ඇත්තටම පුතේ අති විශිෂ්ටයි. අවුරුදු 7කට පස්සේ කන්නංගරේට සඳකඩ පහන පායලා. ඇත්තටම හරිම සතුටුයි. දරුවන්ගේ චිත්‍ර දිහා බැලුවාම මේසා දක්ෂයන් අපේ පාසලේ සිටීම සම්බන්ධයෙන් මම ගොඩාක් ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. ඒ වගේම තමයි මම මේ වෙලාවේ ස්තුති කරන්නත් කැමතියි. කමල් පුෂ්පකුමාර ගුරුතුමා ඇතුළු ඒ සෞන්දර්ය ඒකකයේ සියලුම ගුරු භවතුන් එකතු වෙලා දරුවෝ එකතු කරගෙන මේ වගේ සාර්ථක චිත්‍ර කලා ප්‍රදර්ශනයක් කන්නංගර විද්‍යාලයේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ වෙච්ච මහන්සිය එකතුවක ප්‍රතිඵලයක් දරුවන්ගේ ඒ තියෙන තමන්ගේ අදහස් ප්‍රකාශ කරගන්න ලැබුණු අවස්ථාවක්. ඒ වගේම කන්නංගරය පියවරක් ඉදිරියට තැබීමක් විදිහට මම මේ අවස්ථාව දකිනවා. ඉතින් සියලු දෙනාටම මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පාසලට ශක්තියක් වෙන ඒ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් දරු දැරියන් ඔබ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මම සියලු දෙනාට සුබපතමින් අවසන් කරනවා. ඔව් මේ මොහොතේ අපත් සමග රැඳී ඉන්නවා මේ මහඟු කාර්යයේ යෝධ සෙවණැල්ල වන චිත්‍ර විෂය භාර ආචාර්ය කමල් පුෂ්පකුමාර ගුරු පියාණන්. අපි දැනගන්න කැමතියි ඔබතුමන්ගෙන් මේ කන්නංගරේ දරුවන්ගේ දක්ෂතා එළි දක්වන මේ උත්සාහය මේ ක්‍රියාවලිය පිළිබඳ ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි. ඔව්. කන්නංගරේ දූපතුන්ගේ දක්ෂතා එළි දක්වන්න අපි මේ සඳකඩ පහන 3 සිතුවම් ප්‍රදර්ශනය 2025 නමින් ආරම්භ කළා. මේකේ කන්නංගරේ දුවදරුවන්ගේ ඉතාම දක්ෂ දරුවන් විශාල සංඛ්‍යාවක් තෝරාගෙන අපි මේ අවස්ථාවේදී මේ චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ කළා තියෙනවා මේ වෙනකොට. මේකේ විවිධ කාණ්ඩ යටතේ චිත්‍ර 280කට අධික ප්‍රමාණයක් මේ ප්‍රදර්ශනය සඳහා තබලා තියෙනවා. ඒ අතර ප්‍රකාශන චිත්‍ර, මෝස්තර චිත්‍ර, කොලාජ් චිත්‍ර, ග්‍රැෆික් චිත්‍ර, රේඛා චිත්‍ර, ඒ වගේම ආලේඛ්‍ය චිත්‍ර සහ විවිධාකාරයේ මූර්ති විශාල සංඛ්‍යාවක් අපි මේ ප්‍රදර්ශනය සඳහා එක් කරලා තියෙනවා. මේ අතරින් අපිට අධික චිත්‍ර ප්‍රමාණයක් හම්බ වෙලා අපි ඉතාම දක්ෂ සිසුම් පිරිසකගේ සීමිත විශාල චිත්‍ර ප්‍රමාණයක් අපි මේ අවස්ථාවේදී මේ ප්‍රදර්ශනය සඳහා එක් කරලා තියෙනවා. ඒක නිසා වසර 7කට පසු ආරම්භ කළපු මේ සඳකඩ පහන 3 චිත්‍ර ප්‍රදර්ශනය දරුවන්ගේ දක්ෂතා එළි දක්වන්න මහඟු අවස්ථාවක් වෙලා තියෙනවා මේ වෙනකොට. චිත්‍ර කලාවේ මූල ධර්මයන් හඳුනා ගනිමින් උචිත පරිදි වර්ණ සංකලනය කරමින් තලය හා හැඩතල මනවින් හසුරුවමින් චිත්‍ර කලාව තුළ කන්නංගර සිත්තරුවන් දැක්වූ වෑයමේ ප්‍රතිඵලය දිනක මේ පිම්බිමෙනොත් ලියනාඩෝ ඩා වින්චිලා පිකාසෝලා වැනි කලාකරුවන් බිහිවේවි. ඔබ සැමට කන්නංගර පිය සරණයි.